Hello guys. අද මම කතා කරන්න යන්නේ මේ risk management යටතේ තියෙන කොහොමද අපි risk එක calculate කරන්නේ කියන කාරණය ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. ඒක මේක ටිකක් නෙමෙයි හොඳටම වැදගත් කාරණයක් trading වලදී. අපි කොච්චර strategy එක දැනගෙන හිටියත් වැඩක් නැහැ. අපි කොච්චර අපේ psychology එක strong වුණත් වැඩක් නැහැ. අපිට කොච්චර හොඳට market එක read කරන්න පුළුවන් වුණත් වැඩක් නැහැ. market එක කොච්චර හොඳට interest දුන්නත් වැඩක් නැහැ. අපේ risk එක අපි manage කරගන්න දන්නේ නැත්නම්. මොකද්ද මේ risk management කියන්නේ කියන එක ගැන අපි කතා කරලා කිමු. ඒකත් එක්ක මම කියන්න කොහොමද හරියට මේ රිස්ක් එක කැල්කියුලේට් කරගන්නේ කියලා. රිස්ක් මැනේජ්මන්ට් කියන කතන්දරේ ටිකක් විහිදුණු පරාසයක තියෙන එක. ඉතින් එහෙනම් රිස්ක් එක කැල්කියුලේට් කරගන්න විදිහ විතරක් මම කතා කරන්නම් අද. මම සරලව කතා කරන රිස්ක් මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද කියලා. රිස්ක් එක මොකක්ද අපි රිස්ක් එකක් කියලා කියන්නේ. රිස්ක් එකක් කියන්නේ අවදානමක් කියන දේ. අවදානම. අපි අහලා තියෙන රිස්ක් මැනේජ්මන්ට් කියලා එකක් ගැන. මුලින්ම කියන්න ඕනේ මම හැමදාම කියනවා අපි කතා කරන රිස්ක් මැනේජ්මන්ට් එකක් ගැන. එහෙම නැත්නම් පිප් මැනේජ්මන්ට් එකක් ගැන, ලොට් මැනේජ්මන්ට් එකක් ගැන එහෙම කතා කරන්නේ. ලොට් සයිස් එක මැනේජ් කරන එකක් ගැන, පිප් එක ගැන මැනේජ් කරන, පිප්ස් ගැන ඉස්සරහට දාලා මැනේජ් කරන ඒවා ගැන අපි කතා කරන්නේ. අපි හැමතිස්සෙම කතා කරන්නේ මේ රිස්ක් එක කොහොමද අපි මැනේජ් කරන්නේ කියලා. එතකොට මේ රිස්ක් එක කියන්නේ මොකක්ද? රිස්ක් එකක් කියන්නේ අපි හැම ව්‍යාපාරයක් කට යොදවන මුදල සහ ලබන ලාභයට අපි කියන රිස්ක් ටු රිවෝඩ් රේෂියෝ එක. ඒ කියන්නේ අතර අනුපාතය. කියන්නේ අපි ව්‍යාපාරයකට යොදවන මුදල සහ ඒකෙන් ලබන ප්‍රතිලාභය අතර අනුපාතයට රිස්ක් ටු රිවෝඩ් එක කියන රේෂියෝ එක. රේෂියෝ කියන්නේ අනුපාතය කියලා අපි හඳුන්වනවා. එතකොට රිස්ක් එක කියන්නේ අපි යොදවන මුදල, රිවෝඩ් එක කියන්නේ අපිට ලැබෙන මුදල. හරිද? එතකොට රිස්ක් එක කියන්නේ හැමතිස්සෙම අපි දැන් මෙහෙමනේ අපි එන්ට්‍රි එකක් ගන්න. ඒකනේ අපේ ලොං එන්ට්‍රි එක. ඒකනේ අපේ බයි පොසිෂන් එක. මේක තව ටිකක් සමහර මගේ ඩිස්ප්ලේ එක සමහරට කලර්ස් වල ෂූටින් මේ ඔයාලට ප්‍රශ්න එන්න පුළුවන් මේ පේන්නේ නැති වෙන කරුණාකරලා මට කමෙන්ට් එකක් දාලා කියන්න. ඒක මේ හදන්න ඕනේ. කොහොම හරි මේ රිස්ක් එකක් දැන් හිතන්න මේ බයි ට්‍රේඩ් එකක් කියලා. දැන් මෙතන අරන් තියෙනවා 1 to 2 ට්‍රේඩ් එකක් ඔන්න දල වශයෙන් කොහොම 1 to 2 ට්‍රේඩ් එකක් අපි ගත්තා කියන්නකෝ. සමාවෙන්න 1 to 2 ට්‍රේඩ් එකක් අපි ගත්තා. හරිද? එතකොට අපි කතා කරන රිස්ක් එක තමයි මේ ට්‍රේඩ් එකට අපි එන්ටර් වුණාට පස්සේ අපේ ට්‍රේඩ් එක ස්ටොප් ලොස් වැදුනොත් අපේ ට්‍රේඩ් එක අපේ එන්ට්‍රි එක ෆේල් වුණත් අපිට නැති වෙන මුදල තමයි ක්වෙස්චන් මාක් එක මෙහෙමනේ අපිට නැති වෙන මුදල තමයි මෙන්න මේ යමුණක් කරන්නේ නැති වෙන මුදල තමයි රිස්ක් එක කියන්නේ. රිවෝඩ් එක කියන්නේ මේ එන්ට්‍රි එක TP වැදුනොත් අපිට නැති වෙන මුදලනේ. එතකොට අපි හැමතිස්සෙම දැනගන්න ඕනේ අපේ කැපිටල් එක යම්කිසි ප්‍රමාණයක් ඩොලර් 100ද 200ද 1000ද 2000ද 3000ද දාලා නැහැ. යම්කිසි ප්‍රමාණයක් අපේ කැපිටල් එක තියෙන්නේ ඒක මැනේජ් කරන්න. ඒක මැනේජ් කරනවා කියන්නේ කළමනාකරණය කරන එක. කළමනාකරණය කරන්න. හරිද? අපි ඉගෙන ගන්න ඕනේ. එහෙම කළමනාකරණයකින් තොරව කරන කිසිම වැඩක් සාර්ථක වෙන්නේ නැත. කළමනාකරණයකින් තොරව කරන වැඩක ප්‍රතිලාභය කියන්නේ අවසන් ප්‍රතිඵලය ජයග්‍රහණයක් නම් ඒක කනාවක් මිස ඔයා ඒ සිස්ටමැටිකලි වැඩ කළා ලබාගත් ජයග්‍රහණයක් නෙමෙයි. කනාවට හරියන්න පුළුවන්. කනාවට හරියන්න නෙමෙයි අපි ට්‍රේඩ් කරන්නේ. අපි ට්‍රේඩ් කරන්නේ කැල්කියුලේට් කරලා හරියට රිස්ක් එක අඳුරගෙන හරියට රිවෝඩ් එක අඳුරගෙන හරියට ට්‍රේඩ්ස් අඳුරගෙන හරියට මැනේජ්මන්ට් එක හරි අඳුරගෙන හරියට සයිකොලොජි එක තියාගෙන හැමදේම සෙටප් එකකට සිස්ටම් එකකට ෆලෝ කරලා ප්‍රතිලාභයක් ගන්න බෑ. මේ නැහි ඉන්නේ. එහෙම නැතුව කනාවට මෙතන ට්‍රේඩ් එකක් ගහලා ස්ටොප් ලොස් එකක් තියන්න නැතුව TP එකක් තියන්න නැතුව මෙතන කියලා මෙතන දුන්නොත් TP ගන්නවා ස්ටොප් ලොස් මෙහෙම දැන් ට්‍රේඩ් එක මෙතනින් ගිහලා පල්ලෙහාට යනවා වෙන්න මෙහෙම අදිනවා. මෙහෙම කර මාකට් එක වෙන්න මෙහෙට යනකොට අදිනවා. ඉතින් මෙහෙට අදිනවා. එහෙම කරලා ඔයාලට ගොඩ යන්න බෑ. ඔය අපි කියන්නේ මම සාමාන්‍ය රෙකමන්ඩ් 1 to 2 නේ. 1 to 2 risk to reward ratio එකක් තියෙනවා නම් ගන්න හැම ට්‍රේඩ් එකම 1 to 2 වෙන්න ඕන. ගන්න හැම ට්‍රේඩ් ඒක අවස්ථානුකූලව අවමය 1 to 2 වෙලා උපරිමේ වැඩි කරාට ගැටලුවක් නැහැ. 1 to 2 ට්‍රේඩ් තියෙන කෙනා 1 to 1 ගන්න, 1 to 0.5 ගන්න. එහෙම කරන්න ලෑස්ති වෙන්න එපා. සිස්ටම් එකක් ෆලෝ කරන්න, නීති පද්ධතියක් ෆලෝ කරන්න. ඒකෙන් තමයි අවසානයේ අපිට ඔන්න ඔය කියන අපි බලාපොරොත්තු වෙන ප්‍රොෆිටබිලිටි එක අපිට හම්බෙන්නේ. හරිද? එතකොට මම මෙහෙම දෙයක් ගැන කිව්වනේ. රිස්ක් ටු රිවෝඩ් රේෂියෝ එකක් ගැන.
අපි හිතමු කමල් අපි ගමු කමල් කියලා පුද්ගලයෙක් ඉන්නවා. කමල්ගේ කැපිටල් එක නැත්තම් එයා ට්‍රේඩ් කරන්න දාන මුදල ඩොලර් 100යි. හරිද? ඩොලර් 100ක් එන්නේ එයා දානවා ට්‍රේඩ් කරන්න. අපි හිතන්න අපි එයා දැන් සමහර විට ගෝල්ඩ් වල ට්‍රේඩ් කරනවා වෙන්න පුළුවන්. එයා සමහර විට යුරෝ USD වල ට්‍රේඩ් කරනවා වෙන්න පුළුවන්. එයා සමහර විට Nasdaq ට්‍රේඩ් කරනවා වෙන්න පුළුවන්. එයා Bitcoin ට්‍රේඩ් කරනවා වෙන්න පුළුවන්. තමන් ට්‍රේඩ් කරන ඇසෙට් එක අදාළ නැත. අපි ගෝල්ඩ් වල ට්‍රේඩ් කරන කෙනෙක්. ඔයාලා මේක දැක්කම හිනත් යයි බහුතරය කරන්න 0.01 වලින් ලේයර් 100ක් විතර කරලා දැන් මෙතනින් අපි හිතන්න දැන් මම දානවා මාරු වෙන ගෝල්ඩ් වලට. හරිද? ගෝල්ඩ් වලට දාලා මාකට් එක මෙතන තියෙන මෙන්න මේ ඒකෙන් මෙන්න මෙතනින් ලේයර් 100ක් විතර අරිනවා 0.01 වලින් බයි පැත්තට. හරිද? අරලා TP පැත්තට ගියොත් මෙන්න මෙහෙට ගියොත් ශනික ගලව ඊට පස්සේ දැන් මෙතන ට්‍රේඩ් එක දාලා මෙන්න මේ හරියට ගියාම අපිට පේනවද දන්නේ? මෙන්න මේ හරියට ගියාම අම්මට සිට TP ගලව ගන්න කියලා. ඒක නෙමෙයි ට්‍රේඩින් කියන්නේ. ඒවා ගොම් පාට් හරිද? ගොම් පාට් දාන්න නෙමෙයි මම උගන්වන්නේ ට්‍රේඩ් කරන්න. හරිද? ඒක නිසා අපි ට්‍රේඩ් එකක් ගන්නවා. අපි මෙතන ට්‍රේඩ් එකක් ගත්තා කියන්නේ අපේ රිස්ක් එක අපි ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් එක දාය යුතු තැනක් තියෙනවා. අපි තන මෙතන කියලා. මෙතන ස්ටොප් ලොස් එක දාන්න ඕන හොඳ තැන. ප්‍රොෆිට් ටේක් ප්‍රොෆිට් එක 1 to 2 නේ අපි තියන්නේ. 1 to 2 නම් ඔන්න 1 to 2. අපිට පුළුවන් 1 to 2 අපිට පුළුවන් වෙන්න මේ ඒරියා එක ක්‍රොස් කරපු ගම බ්‍රේක් ඉවන් කරන්න. බ්‍රේක් ඉවන් කරලා ඕන්න ට්‍රේඩ් එක තව උඩට අල්ලගන්න. ඔන්න ඔය වගේ දේවල් අනුගමනය කළ යුතුයි ඔයාලා සාර්ථක වෙන්න. එතකොට දැන් මම කියවනේ මෙතනින් ට්‍රේඩ් එකක් දාලා ස්ටොප් ලොස් එක මෙතනින් දාන්න ඕන කියලා. මම දැන් කලින් උදාහරණ ගත්තේ කමල්ට තියෙනවා ඩොලර් 100ක කැපිටල් එක. ඩොලර් 100ක මූලික ආයෝජනයක් යාට තියෙනවා ට්‍රේඩ් කරන්න. හරිද? එතකොට අපි හිතන්න මේ කමල් මේ සල්ලි මේක දැන් හිතන්න මෙතනින් මෙයා 0.01 වලින් ට්‍රේඩ්ස් ගොඩාක් ඕපන් කරනවා. නැත්නම් එයා හිතන්නත ලොට් එකකින් ඕපන් කරනවා කියලා හිතන්න. දැන් මෙතෙන් ට්‍රේඩ් එක යනවා. ඔන්න මේ හරියට යනකොට එයාගේ කැපිටල් එකෙන් ඩොලර් 20ක් ගිහින් තව එයා ස්ටොප් ලොස් එක මෙයා දාන්න නැතුව තව අල්ලන් ඉන්නවා. ඔන්න 40ක් ගිහින්. ඕම මෙහෙට යද්දි ඔන්න ආයි 20යි. 10යි. ඔන්න 40යි. එහෙම මොකුත් නැහැ. ඔන්න මෙහෙට ආවොත් ඔන්න ප්‍රොෆිට් 2. ඔන්න කමල් ප්‍රොෆිට්. හැබැයි මම ඇනලයිස් කරලා නෙමෙයි දැන් ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්න. ඊට පස්සේ ආයෙත් ආපු එන්ටර් එක SVG එක නටන්න එපා. ඊට පස්සේ මෙන්න මෙහෙම ගියොත් අපි ස්ටොප් ලොස් එක ප්ලේස් කරලා නැහැ. කමල්ට හිතුනොත් කමල්ට බැරි වෙලා හරි ඥානය පහළ වෙලා හිතුනොත් මෙන්න මෙතනින් එයා ක්ලෝස් කරගන්නවා. ක්ලෝස් කරගත්තොත් කැපිටල් එකෙන් ඩොලර් 50ක් විතර ලොස් වෙලා හරිද? ඉතුරු ඩොලර් 50යි. ඊට පස්සේ ආයෙ ට්‍රේඩ් එකක් දාද්දි ආයෙ එයා ඩොලර් 50න් ට්‍රේඩ් එයා කැපිටල් එක ට්‍රේඩ් ඔය වගේම දැන් මෙතන දැන් ආයෙ ට්‍රේඩ් ඩොලර් 50න් දැම්ම කියන්නකො. ආයෙ පාතරේ 25ක් විතර ලොස් වෙලා. එහෙම කියන්නේ අපිට හැමතිස්සෙම සිස්ටම් එකක් ෆලෝ නොකර සෙටප් එකක් ෆලෝ නොකර දාන එන්ට්‍රි වල අවුට්පුට් එක මොකක් වෙයිද කියලා අපිට තීරණය කරන්න බෑනේ. ඒක නිසා ඔන්න ඔය වගේ ට්‍රේඩ් කරොත් කමල්ට ඔන්න ඔය වගේ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙන්න වෙනවා. හැබැයි මොකක් හරි සංසාරේ කරපු පිනකට කමල් මෙතනින් ගොඩාක් එන්ට්‍රීස් දැම්මොත් මේක යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ යනවා. එහෙමනේ මාකට් එක අන්ප්‍රෙඩික්ටබල්. හරිද? මේක ප්‍රොබබිලිටිස් ඔතන වෙන්නේ. මේක මෙහි ගියා කියන්නකො. මෙහි ගියාම කමල් ප්‍රොෆිට් උනොත් ඔන්න 100 200 කරයිනේ. හරිද? 100 200 කරයි. 100 200 කරලා එයාට ඒක 200 400ත් කරයි. 1000ත් කරයි. මට එහෙම කරපු කට්ටිය අමු ඕන තරම් හම්බෙලා තියෙන. ඩොලර් 20ක් දාගෙන ඩොලර් 3000 ගත්ත කට්ටිය හම්බෙලා තියෙන. හැබැයි 3000ට ගියාට පස්සේ එයාට ඒ කැපිටල් එක තියාගන්න බැරුව ඒ ඔක්කොම නැති කරගත්ත මිනිස්සුත් තියෙනවා. ඒකට එකම හේතුව එයා එයා ගමන් ගත්ත පාත් එක ගැන එයාට අවයර්නස් එකක් නැහැ. එයාට අවබෝධයක් නැහැ. කරන්නම් වාලේ කරපු සිද්ධියත් වෙලා තියෙනවා. එතකොට මම පැහැදිලි කරන සරල වීඩියෝ එකක් දික්කනවා. කමල්ගේ කැපිටල් එක ඩොලර් 100යිනේ. සාමාන්‍යයෙන් මේ වගේ කැපිටල් එකක් තියෙන කෙනෙක් කමල් තීරණය කරනවා මෙන්න මේ ඩොලර් 100 කැපිටල් එක හරිද තියාගෙන එයා රිස්ක් කරනවා එක ට්‍රේඩ් එකකට එයා රිස්ක් කරනවා 100ට 5ක් කැපිටල් එක රිස්ක් කරාම
ඩොලර් 100ක් තියෙන කෙනෙක්ගේ ස්ටොප් ලොස් එක රිස්ක් එක කීයද වෙන්නේ 105ක් තිබ්බට පස්සේ ඩොලර් 5යි. එතකොට 105ක් කියන්නේ කමල් එක ට්‍රේඩ් එකට ඩොලර් 5යි උන රිස්ක් කරන්නේ. ඔය ඩොලර් 5 රිස්ක් කරාට පස්සේ කමල්ට ඒ වගේ ට්‍රේඩ්ස් 20ක් තියෙනවා එයාගේ කැපිටල් එකම නැති වෙන්න. ඒ කියන්නේ ඩොලර් 5 ට්‍රේඩ්ස් 20ක් එක දිගට SL වදින්න ඕනේ. එයාගේ කැපිටල් එක ලොස් වෙන්න. ඔන්න ඔය වගේ කැල්කියුලේට් කරලා අපි ගණනය කරලා යම් කිසි ප්ලෑන් එකක් හදාගෙන කැපිටල් එක මැනේජ් කරන එකට තමයි අපි රිස්ක් මැනේජ්මන්ට් කියන්නේ. දැන් මෙතන දාපු එන්ට්‍රි එක SL වැදුනා නම් කමලගේ SL වදින්න මෙතනදී එයාට නැති වෙන්නේ ඩොලර් 5යි. SL වදින එක මේ ගේම් එකේ කොටස. SL නොවැදී ට්‍රේඩ් කරන මිනිස්සු 100% වින් රේට් තියෙන මිනිස්සු නැහැ. එතකොට වෙන්න මේක SL වැදුනහම කමල් ඩොලර් 5ක් නැතිව එතකොට 95ක් 100න් 95ක් යට ඉතුරු. හැබැයි කමල් මේ කැපිටල් එක කැල්කියුලේට් කරන්නේ නැතුව මෙතනින් අර මං කිව්වා වගේ ලේයර්ස් ගොඩාක් කැරියොත් මෙතන ඩොලර් 5ක් නෙමෙයි මෙතන 20ක් 30ක් නැති වෙන්නත් පුළුවන්. හරිද? ඔන්න ඒකයි මම කියන්නේ හැමතිස්සෙම කැල්කියුලේට් කරන්න කියලා. තව එක ප්‍රශ්නයක් තමයි දැන් හිතන්න අපි හිතමු මේ වගේ කැපිටල් එකක් තියෙන කෙනෙක් කියලා. ඔන්න ඩොලර් 100 1000 වගේ තියෙන කැපිටල් එකක් තියෙන කෙනෙක්ට මම රෙකමන්ඩ් කරනවා 105ක් කැපිටල් එක රිස්ක් කරන්න කියලා. මේ රෙකමෙන්ඩේෂන් එකක්. හරිද? ඒක ඔයාට කොන්ෆිඩන්ස් තියෙනවා ඔයාගේ වින් රේට් හොඳනවා 110 රිස්ක් කරත් ගැටලුවන්නේ තමන්ගේ සල්ලි. හැබැයි කැල්කියුලේට් කරන්න, හැබැයි ගණනය කරන්න, හැබැයි මැනේජ් කරන්න තමන්ගේ කැමැත්ත උනාට හැමදේම මැනේජ් කරලා පාවිච්චි කරන්න. හරිද? එතකොට අපි හිතමු ෆන්ඩඩ් එකක් ට්‍රේඩ් කරනවා කියලා. අපි හිතන්න ඩොලර් 10000ක ෆන්ඩඩ් එකක් ෆන්ඩඩ් account එකක් ට්‍රේඩ් කරන්න කියලා. ෆන්ඩඩ් account එකක් ට්‍රේඩ් කරනවා නම් මම රෙකමන්ඩ් කරන්නේ කැපිටල් එකෙන් 0.5ක් රිස්ක් කරන්න කියලා. ඒ කියන්නේ කැපිටල් එකෙන් 0.5ක් කියන්නේ 100ට එකක් කියන්නේ ඩොලර් 10000ක් කියන්නේ 1000ක්නේ 100ට එකක් කියන්නේ 10000ක්. එතකොට 0.5ක් කියන්නේ ඩොලර් 500ක්. ඩොලර් 500ක් රිස්ක් කරන්න 10ක 100ට එකක් කියන්නේ 100ට එකක් කියන්නේ 50ක්. සමා වෙන්න හරිද? ඊට පස්සේ උට ගන්නත් බැහැ. ඊට පස්සේ ඔන්න ඩොලර් 50ක් රිස්ක් කරනවා අපි. ඩොලර් 50ක් කියන්නේ ඩොලර් 100කින් නම් 105ක්. ඩොලර් 100කින් නම් 150ක්. ඩොලර් 1000කින් නම් 105ක්. ඩොලර් 10000කින් නම් 150ක්. 0.5ක්. හරිද? රැක්පල් එක සම වෙන්න. එතකොට මම රෙකමන්ඩ් කරන්නේ ඩොලර් ලක්ෂ account එකකින් නම් 100k account එකක් කියලා කියන 100k account එකකින් නම් මොකක් හරි මම රෙකමන්ඩ් කරන්නේ 0.5ක් වගේ රිස්ක් කරන්න කැපිටල් එකේ. තමන්ට කොන්ෆිඩන්ස් තියෙනවා නේ කියන්නේ ඩොලර් 500. හරිද? එතකොට ඔන්න ඔය ගාන තමයි ෆන්ඩඩ් වල රෙකමන්ඩ් කරන්නේ මම 0.5යි තමන්ගේ කැපිටල් එකෙන් නම් 5ක් වගේ තමයි රිස්ක් කරන්න කියන්නේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මෙතන නෙමෙයි. ප්‍රශ්නේ තියෙන රිස්ක් කරන ගාන තමන්ට හදාගන්න පුළුවන්. හැබැයි කොහොමද ඒ ගාන කැල්කියුලේට් කරගන්නේ? අපි දැන් හිතන්න කමල් දැන් මෙතනින් ස්ටොප් ලොස් එක දැන් මම ට්‍රේඩ් කරන විදිහ මම කියන්නේ. හරි දැන් මේක කමල් ගත්ත එන්ට්‍රි එකනේ දැන් මම කමල් කියලා හිතන්න. මම මේ වලට මේ එක්සැම්පල් එක පෙන්නුවේ මේ ට්‍රේඩ් එකක් දාන්න මේ පෙන්නුවේ. වැඩ දෙක වටහා ගන්න එපා. එතකොට දැන් මේ හිතන්න මේ මම ගත්ත ට්‍රේඩ් එකක් කියලා හිතන්න. මගේ ට්‍රේඩ් එක දැන් මං ගාව තියෙන්නේ 100k account එකක්. හරිද? නැත්නම් ඩොලර් 1000ක් කියලා හිතන්නකො. ඩොලර් 1000කින් නම් මගේ තියෙන්නේ මෙතන 50ක් SL වදින්නේ. හරිද? 50ක් නම් SL වදින්නේ. මං මෙතන තිබ්බත් ඩොලර් 50 SL වදින්නේ. මෙතන SL එක තිබ්බත් ඩොලර් 50 SL එක වදින්නේ. මෙතන ස්ටොප් ලොස් එක තිබ්බත් ඩොලර් 50 SL එක වදින්නේ. මෙතන ස්ටොප් ලොස් එක තිබ්බත් ඩොලර් 50 SL එක වදින්නේ. එතකොට මම මෙතන ස්ටොප් ලොස් එක තිබ්බට පස්සේ මගේ TP එක 1 to 2 විදියට උඩට යනවා. මෙන්න මේ විදියට යනවා. වැඩි වෙනවා. ඔන්න 1 to 2. මගේ ස්ටොප් ලොස් එක මෙතන තිබ්බොත් ඔන්න TP එක වැඩි වෙනවා. 1 to 2. මගේ ස්ටොප් ලොස් එක මෙතන තිබ්බොත් ඔන්න මගේ TP එක වැඩි වෙනවා 1 to 2. ඔන්න ඔය විදිහට තමයි රිස්ක් එකයි රිවෝඩ් එකයි අතර ගැලපීම අපි මේව කරගන්නේ. එතකොට මම දැන් මෙතන මෙහින් මං ස්ටොප් ලොස් එක තිබ්බත් මම දැන් මෙතන ට්‍රේඩ් එකක් කරන මගේ ස්ටොප් ලොස් එක මෙතන තිබ්බත් මම රිස්ක් කරන්නේ කැපිටල් එකෙන් 5යි නම් මගේ ස්ටොප් ලොස් එක වදින්නේ 5ක් විතරයි. එතකොට මෙතනදී හැබැයි එතනදී වෙනස් වෙන්නේ මොකද්ද? වෙනස් වෙන පැරාමීටර් වෙනස් වෙන දර්ශකය මොකද්ද? වෙනස් වෙන දර්ශකය තමයි ලොට් සයිස් එක. එතකොට මෙතෙන්ද ඩොලර් 50ක් රිස්ක් කරන ලොට් සයිස් එක වෙනස්. මෙතෙන් ඩොලර් 50ක් රිස්ක් කරන ලොට් සයිස් එක වෙනස්. මෙතෙන් ඩොලර් 50ක් රිස්ක් කරන ලොට් සයිස් එක වෙනස්.
එතකොට සිද්ධිය තියෙන්නේ ලොට් සයිස් වෙනස් එක. හරි මේ මොගොල්ලෝ කොහොමද කැල්කියුලේට් කරන්න කියලා. මම ඒක දැන් කියලා දෙන්නම්. ඉක්මනට යන්න මම ඉක්මනට වීඩියෝ එකක් කරන්නේ. මට ඒ කියන්නේ මම මේ දෙන්න අයිඩියා එක මගේ තිබ්බ ඔළුවේ. හැබැයි දෙන්න අයිඩියා එක තිබ්බා මට මේ ගානක් ගියේ නෑ. මට ඊයේ දවසේ මේක ඉල්ලපු නිසායි මම මේක අද දෙන්නම ඕනේ කියලා හිතුවේ. හරිද? මේක කැල්කියුලේට් කරන විදිහ කියන්නේ මේවට කියන්නේ පොසිෂන් සයිසස් කියලා. පොසිෂන් සයිස් කැල්කියුලේටර්ස් කියලා මේවට කියන්නේ ඊයේ එකක් විදිහට අපි මෙටා ට්‍රේඩ් එකකට සී ට්‍රේඩ් එකට ඇඩ් කරගන්න පුළුවන් එක්ස්පර්ට් ඇඩ්වයිසර් කෙනෙක් විදිහට. ඒතර මම මේ රෙකමන්ඩ් කරන මේ පේඩ් ප්‍රොමෝෂන්ස් අනම්මන නෙවෙයි ෆ්‍රී පාවිච්චි කරනවා. මමත් ෆ්‍රී ගන්න ඒවා. මම මේ ලංකාවේ මගේ මිත්‍රයෙක් හදලා තිබ්බ පොසිෂන් සයිස් කැල්කියුලේටර් එකක්. ඒක මේකට වඩා ඇඩ්වාන්ස්. එයා මට කතා කරන්න මේ වීඩියෝ එක දැක්කොත් සමාවෙන්න මචං සෙට් එක නැහැ මං ගාව. එයාගේ පොසිෂන් සයිස් කැල්කියුලේටර් එකක් මම දෙන්නම් ඔයාලට ෆ්‍රී. හරිද? මේක YouTube එකේ ගන්න පුළුවන් ෆ්‍රී එකක්. ඔයාලා සර්ච් කරන්න earn forex EARN forex කියලා YouTube සර්ච් කරන්න. කරාට පස්සේ මෙන්න මෙහෙම වීඩියෝස් ටිකක් එනවා. හරිද? ඊට පස්සේ මේකේ තියෙනවා RR කැල්කියුලේට් කරන විදිහ. ඒකත් එක්ක මේකේ තියෙනවා වීඩියෝ එකක් පොසිෂන් ඉන්ස්ටෝල් කරන විදිහ. පොසිෂන් සයිස් එක ඉන්ස්ටෝල් කරන විදිහ ටියුටෝරියල් එකක් වීඩියෝ එකක් තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් ක්ලික් කරාට පස්සේ මේ වීඩියෝ එක බලලා ටියුටෝරියල්ස් ටික බලාගෙන ඔයාලට මේක දාගන්න පුළුවන්. මහා ලොකු සිද්ධියක් නෙමෙයි. හරිද? මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරොත් ඔයාලට මේක දාගන්න පුළුවන්. හැබැයි මම සරලව එක්ස්ප්ලেইন කරන්නම් මේක දාගන්න විදිහ. මෙහෙම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා URL එකට ගියාට පස්සේ ඩවුන්ලෝඩ්ස් කියලා මෙතන එකක් තියෙනවා. ඩවුන්ලෝඩ්ස් එකට ගියාට පස්සේ අපිට ඕනේ MetaTrader 5 එකටද 4 එකටද කියලා. අපි 5 එක නම් තියෙන ඕනේ ඩවුන්ලෝඩ් කරා. ඔන්න එතකොට zip ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා. ඔන්න zip ෆයිල් එක ඕපන් කරා. zip ෆයිල් එක ඕපන් කරාට පස්සේ ඒක ඇතුලේ position sizer කියලා මෙන්න මෙහෙම ෆෝල්ඩර් එකක් තියෙනවා. එතකොට ඔයා කරන්න ඕනේ මෙන්න position sizer කියන ෆෝල්ඩර් එකම කොපි කරගන්න ඕනේ. ඔන්න කොපි කරගත්තා. කොපි කරගෙන අපි MetaTrader එකක් ඔන්න ඕපන් කරගන්න ඕනේ. ඔන්න MetaTrader 5 එක මම ඔයාලට පෙන්නන්න ඩෙමෝ එකක් හදාගත්තා. හරිද? හදාගත්තට පස්සේ දැන් අපි මේක පාවිච්චි කරන්නේ MetaTrader 5 එකට මම එක ඉන්ස්ටෝල් කරන්න හදන්නේ. ඔන්න ඒකට මම ඒකට ෆයිල් කියන එකට ගියා. ෆයිල් කියන එකට ගියාට පස්සේ open data folder කියන එක ඕපන් කරගත්තා. ෆයිල් එකේ open data folder. open data folder එකේ MQL5 කියන ෆෝල්ඩර් එක අපි ඕපන් කරගත්තා. MQL5 කියන එක ඇතුළට ගියාට පස්සේ experts කියන එකට මම ගියා. expert කියන එකට ඔන්න අර position sizer කියන එක paste කරන්න copy කරගත්ත දාගන්න මේකට. එතකොට මම මේ කලින් දාගෙන තියෙන ඔන්න position sizer කියලා. හරිද? ඔන්න දාගත්තා. හරි. ඊට පස්සේ මම මේක close කරනවා. ඊට පස්සේ මම යනවා tools වලට. tools වලට ගිහිල්ලා Metaport language editor කියන එක F4 එක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙහෙම එකකට යනවා Metaport language editor කියලා මේකකට window එකකට යනවා. ඒකේ තියෙනවා MQL5 එක මෙන්න මෙහෙම open වෙලා තියෙනවා. ඒකේ experts කියන එක explain කරගන්න පල්ලෙහා drop down menu එකක් තියෙනවා. drop down එකේ experts කියන එක දාගත්තා. ඒකේ positions අපි copy කරපු folder එක ආයෙ පාතර දාගන්න. දාගත්තට පස්සේ මෙන්න මේ ෆයිල්ස් කීපයක් තියෙනවා. මෙහෙම ගොඩාක් පෙන්නනවා. ඒකේ position size MQ5 කියන ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරන්න. හරිද? ඒක ඩබල් ක්ලික් කරාම මේ වැටලා තියෙන එක. මේ වැටලා තියෙන එක. හරිද? ඔන්න ඩබල් ක්ලික් කරලා දාගත්ත position size එක. දාගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම එකක් මම ක්ලෝස් කරන්නම්කෝ. ඩබල් ක්ලික් කරාට පස්සේ මෙන්න මෙහෙම එකක් පෙන්නනවා. ආවට පස්සේ මෙතන තියෙනවා උඩ ටූල් බාර් එකේ compile කියලා මොකක්ද ඒකට කියන්නේ කී එකක්. compile එක දුන්නාට පස්සේ මෙන්න මෙහෙම යටින් generating code කියලා සිද්ධියක් මෙන්න මෙහෙම යටින් පෙන්නනවා. ඒක 100% එක වැඩි වෙයි පෙන්නනවා. ඔන්න ඒක වැඩි වුණාට පස්සේ 100% වුණාට පස්සේ 100 වෙනකන් ඉන්න ෂූටි වෙලාවක් යයි. හරි 100 වුණා. errors 0 100 complete වුණා. ඊට පස්සේ ඔන්න මම මේක close කරනවා. හරිද? ඔන්න 100 close වුණාට පස්සේ ඔන්න ඒක close කරා. ඊට පස්සේ පළවෙනියෙන්ම කරන්න ඕනේ කාරණේ මෙන්න මේ tool bar එකේ algo trading කියන එක on කරන්න. algo trading කියන එක on කරා. ඊට පස්සේ අපි යන්න ඕනේ view කියන එකට ගිහිල්ලා view එකේ navigator open කරගන්න ඕනේ. navigator open කරගත්තට පස්සේ navigator එකේ මෙන්න මෙහෙම expert advisor යටතේ position size එක යටතේ මේ position size එක පෙන්වන මෙන්න මෙහෙම hat එකක් එක්ක. ඒක double click කරාට පස්සේ මෙන්න මේ වගේ මේකක් එනවා window එකක් එනවා. ඒක algo trading දීලා okay කරන්න. okay කරාට පස්සේ මෙන්න මෙහෙම සිද්ධියක් අපිට
පෙන්නනවා ගොඩකින් යාඩියක් දෙන්න මට no. හරි ඔන්න ඔහොම සිද්ධියක් අපිට පෙන්නනවා හරිද දැන් හිතන්න මම දැන් මේ කොළපාට ලයින් එකක් තියෙනවනේ කොළපාට ලයින් එක තමයි මගේ ස්ටොප් ලොස් එක තියෙන තැන දැන් හිතන්න මම මේ මොකද්ද මේ දාගෙන ඉස්සරහ 0 USD මම හිතන්න මෙන්න මෙතන මම ස්ටොප් ලොස් එක දාන්න තීරණය කරනවා කියලා හරිද ස්ටොප් ලොස් එක දාන්න තීරණය කරනකොට දැන් මෙතන තියෙනවා මේක මෙහෙම මේ මොකද්ද ටූල් එකක් ඕපන් වෙනවනේ මෙතන පොඩි ඒක ඕපන් වුණාට පස්සේ මේ නැවිගේට් එක අයින් කරලා දාන්න ඕපන් වුණාට පස්සේ පොඩකින් මේක තව එඩිට් කරන්න තියෙනවා මම ඒක හොයාගන්න F7 අපි ඕපන් හරි F7 ඔයා කීබෝඩ් එකේ F7 කියන ක්ලික් කරාට පස්සේ මේකේ මේ පොසිෂන් සයිස් එක එඩිට් කරන මේකේ ඉන්පුට් වෙනස් කරන ටූල් එක එන මේ ඉන්පුට් වෙනස් කරන වින්ඩෝ එක එන ඒක තමයි කැමති ඉන්පුට් එක වෙනස් කරගන්න මම මේ සවිස්තරව ඊයේ ගැන වීඩියෝ එකක් දෙන්නේ නැහැ earn forex කියලා ගහලා earn forex කියලා ගහලා මෙන්න මේකේ තියෙන මෙන්න මේ channel එකේ තියෙන වීඩියෝස් ටික බලලා ඒක ඔපරේට් කරන විදිය ඔයාලා අවබෝධයක් ගත යුතුයි හරිද මේක ඒක ගැන මම කියලා දෙන්න අවශ්‍ය නැහැ මම වැඩි සිද්ධිය වෙන විදියයි කියන්නේ ඔයාලට හරිද ඕක දාගත්තට පස්සේ දැන් හිතන්න අපිට මේකේ 1 to 2 ද risk to reward ratio එක සෙට් කරගන්න පුළුවන් stop loss එක වැටෙන තැන සෙට් කරගන්න පුළුවන් මගේ stop loss එක දැන් හිතන්න මෙතෙන් නැද්දත් කොතෙන්ද ගියත් ඉබේම 1 to 2 TP එක නැත්නම් 1 to 3 TP එක සෙට් වෙන විදිහට අපිට හදාගන්න පුළුවන් දැන් මෙතන මම 1 to 2 දාලා බලමු අපි හරි මේ 1 to 2 දැම්මොත් ඔන්න TP එක ඉබේම සෙට් වෙනවා ඔන්න 1 to 3 දැම්මොත් හරිද ඔන්න TP එක ඉබේම සෙට් වෙනවා හරිද දැන් මම 1 to 2 දාමුකෝ අපි ඔන්න TP එක සෙට් කරා එතකොට මම මෙතන දෙන්න ඕන ඉන්පුට් එකක් තියෙනවා මගේ account balance එක කියන එක ඔන්න $10,000 account balance එක විදිහට මෙතන පෙන්නනවා නැත්තම් මෙතන දාගන්න තමයි account balance එක $10,000 කියලා මෙතනින් risk කරන්න ඕන percentage එක 1%නේ දාලා තියෙන්නේ ඔන්න මම මේක වෙනස් කරනවා 5ක් විදියට account එකෙන් 10,000න් 5ක් risk කරාම කීයද ගාන risk කරන ගාන $500 risk කරනකොට ඔයාලා බලන්න මෙන්න මේක මේ position size කියන එක වෙනස් වෙනවා ඔයාලට පේනවද මෙහෙම මේ 22යි 13යි 11යි ඔන්න ඔහොම invalid කියන්නේ දැන් හිතන්නකො TP එක අපි සෙට් කරලා තියෙන long වලටනේ ඔන්න short වලට මාරු කරා හරිද ඔන්න short වලට මාරු කරා ඔන්න short වලට මාරු කරාට පස්සේ ඒක ඔපරේට් කරන විදිය ඔයාලා අර සුට්ටක් ටෙස්ට් කරලා බලන්න හරිද දැන් මම මෙතන සෙල් එන්ට්‍රි එකක් දානවා කියලා බලන්න ඔන්න මම දැන් මෙතන සෙල් එන්ට්‍රි එකක් දානවා TP එක 1 to 3 මේක ෂෝට් කට්ස් තියෙනවා ෂෝට් කට්ස් ඔක්කොම අරකේ වීඩියෝ එකෙන් බලලා අඳුර ගන්න මේවා ටූල් එකක් විතරයි ඉන්ට්‍රොඩියුස් කරේ හරිද මේක ට්‍රේඩින් කියන එකට ගිහිල්ලා ට්‍රේඩ් එකක් දැම්මා ඕකේ එක දුන්නට පස්සේ ඕකේ එක කැන්සල් කරන්න පුළුවන් ආස්කෝ කන්ෆර්මේෂන් කියන එක අන්ටික් කරාට පස්සේ ඕකේ එක අහන්නේ එතකොට මම දැන් වැදගත්ම කාරණේ මෙතන ට්‍රේඩ් එකක් දැම්මනේ ට්‍රේඩ් එකක් දැම්මනේ ඔන්න මම ලයින්ස් එක හයිඩ් කරා එතකොට මගේ ස්ටොප් ලොස් එක මෙතන වැටිලා තියෙනවා TP එක මෙතන වැටිලා තියෙනවා ස්ටොප් ලොස් එක වැටිලා තියෙනවා TP එක වැටිලා තියෙනවා එතකොට මම ප්ලේස් කරේ 1 to 2 හරිද මේක ස්ප්‍රෙඩ් එකත් එක්ක එහෙම කැල්කියුලේට් කරලා දාන්න තියෙන්නේ ස්ප්‍රෙඩ් එකත් එක්ක චුට්ටක් එහෙම ගිහිල්ලා දෙන හැබැයි රෆ්ලි බලන්න ස්ටොප් ලොස් එක වැටලා තියෙන කීයද $499.80 ඒ කියන්නේ රෆ්ලි අපි කැල්කියුලේට් කරපු 5%. ඒ කියන්නේ $500ක් TP එක වැටලා තියෙන 1000යි 1087ක් දල වශයෙන් 10%ක් නේ එතකොට ඔන්න ඔහොමයි ඒ රිස්ක් එක කැල්කියුලේට් කරන්නේ එතකොට අපිට පුළුවන් මේ ට්‍රේඩින් කියන එක දාන ට්‍රේඩ් එක කීබෝඩ් එකේ ෂෝට්කට් එකකින් එක මොකක් හරි කීයද මන්ද මතක නැහැ ඒක ප්‍රෙස් කරපු ගමන් ඔටෝ ට්‍රේඩ් එක වැටෙන්න හදාගන්න පුළුවන් රිස්ක් එක අපිට හැම කරගන්න පුළුවන් ස්ටොප් ලොස් එක ෂෝ ලයින්ස් දීලා මේ හයිට් අපිට ස්ටොප් ලොස් ලයින් එක හැම ඒක මැනුවලි කරගන්න පුළුවන් දැම්මට පස්සේ හරි දැන් ට්‍රේඩ් එක කියන පස්සේ අපිට බ්‍රේක් ඉවන් කරගන්න පුළුවන් මේක මෙහෙම බ්‍රේක් ඉවන් කරගන්න පුළුවන් පස්සේ මේ ඒක තමන්ගේ කැමැත්ත බ්‍රේක් ඉවන් කරගන්න එක හරිද මෙහි උඩා දෙන්න එපා එතකොට ඔන්න මේ වගේ ඔය වගේ තමන්ට කැමති විදිහට මේක පාවිච්චි කරලා තමන්ගේ පොසිෂන් සයිස් එක නැත්නම් රිස්ක් එක අපිට මැනේජ් කරගන්න පුළුවන්
හරිද? රිස්ක් එක මැනේජ් කරගන්න පුළුවන් ඔන්න ඔය ආකාරයෙන්. ඒකට ටූල් එකක් තමයි මම දුන්නේ වෙන මේ earn forex කියලා. මේක ෆ්‍රී තියෙන එකක්. මේක සමහරු දන්නවත් ඇති නොදන්නවත් ඇති. බලලා වෙන මේ ඉන්ට්‍රොඩක්ෂන් බලලා කොහොමද දාගන්නේ? කොහොමද iOS වලට දාගන්නේ? කමාන්ඩ්ස් වෙනස් කරගන්නේ? වොලියම් එක වැඩි කරන්නේ? බේසික් ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් තියෙනවා කොහොමද වැඩ කරන්න කියලා. ඒ සිම්පල් ඉංග්‍රීසි වලින් තියෙන මේ බලන්න. ට්‍රේඩින් සෙෂන් ඉන්පුට් කරගන්න කොහොමද? ඉන්ස්ටෝල් කරගන්න කොහොමද Mac වලට? ඒක ඔන්න ඔය වගේ කතන්දර ගොඩාක් තියෙනවා. සරලව මම කතා කරේ රිස්ක් එක මැනේජ් කරගන්න යුතුයි. අපි කැපිටල් එක මොන ආකාරයෙන් තිබ්බත් රිස්ක් එක මැනේජ් කරගන්න අපි රිස්ක් එක කැල්කියුලේට් කරගන්න ඕනේ. ඒක කැල්කියුලේට් කරගන්න වෙන මේ ටූල් එක භාවිතා කරන්නයි කියලා මම කිව්වේ. මම දල වශයෙන් රෙකමන්ඩ් කරන්නේ තමගේ ඕන් කැපිටල් එකක් තියෙන කෙනෙක් 5% රිස්ක් කරන්න. 100 එකක් තියෙන කෙනෙක් 0.5% රිස්ක් කරන්න. කොන්ෆිඩන්ස් වැඩි නම් 100% රිස්ක් කරන්න. හරිද? ඒ කියන්නේ ඩොලර් ලක්ෂයක් තියෙන කෙනෙක් ඩොලර් 1000ක් රිස්ක් කරන්න. ඒ වගේ කියලා තමයි මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ. තේරුණාද? ඩොලර් 10000ක් තියෙන කෙනෙක් ඩොලර් 100ක් රිස්ක් කරන්න. ඒ වගේ තමන්ගේ කැපිටල් එක තමන්ට අවශ්‍ය විදිහට මැනේජ් කරගන්න. දාපු ට්‍රේඩ් එක යනවා 1 to 1 ගිහිල්ලා හරිද? දැන් මේක ඩෙමෝ එකක්නේ. ඔන්න දැන් මෙහෙම ගියාට පස්සේ දැන් මෙතන ඒරියා එක බ්‍රේක් කරානේ. ඔන්න බ්‍රේක් ඉවන් කරා. මෙතන TP වැදුනොත් වැදුනා. නැත්තම් නෑ. ඒ වගේ අපිට ට්‍රේඩ් එක මැනේජ් කරගන්න පුළුවන්. හරිද? ඔන්න ඔහොමයි තමන්ගේ රිස්ක් එක අපි කැල්කියුලේට් කරගන්නේ. රිස්ක් එක මැනේජ් කරගන්නේ. එහෙනම් මේ වීඩියෝ එක අවසානයේ තමන්ට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ගන්න. අචූටි පණිවිඩයක් දෙන්න ඕනේ. Facebook එක පැත්තේ ගිහිල්ලා Facebook එක පැත්තේ යන්න. මලින්ද සර් ෆිසික්ස් නොවැඩෙක් Facebook එක පැත්තේ ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මගේ මෙන්ටර්ෂිප් එක පටන් ගන්නවා ඊළඟ බැච් එක ජූලි 4 වෙනිදා ජොයින් වෙන කට්ටිය මැසේජ් එකක් දාන්න ෆී එක $200යි එහෙනම් ජය වේවා අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු